ආයිබෝන් කියලා පිළිගන්නවා Aviation Voice YouTube channel එක බලන හැමදෙනාම. ඉතින් අද පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න ආවේ. මේ aviation ගැනම තමයි. හැබැයි අපි වෙනද කතා කරන්නේ නැති topic එකක්. ඔයාලා මේ වෙද්දි දැකලා ඇති මේ AI තාක්ෂණයෙන් කරපු වීඩියෝ එකක් මේ වෙද්දි සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. මේ පහුගිය ජූනි මාසේ 12 වෙනිදා වුණු Air India 171 කියන ගුවන් අනතුර. මේ අනතුරට සම්බන්ධ වුණු ගුවන් යානය තමයි Boeing 7878 කියන මාදිලියේ ගුවන් යානයක්. ඉතින් මේ සිද්ධියත් එක්ක ශ්‍රී ලාංකික තරුණයෙක් ලස්සන කියන්නත් බෑ, ඒක හරිම දුක්බර ඛේදනීය සිදුවීමක්. නමුත් ඒ සිදුවීම යලි ප්‍රතිනිර්මාණය කරන්නට ඔහු උත්සාහ අරගෙන තිබුණා. මම හිතනවා මම දැක්ක විදිහට යම්කිසි සාධාරණයක් ඔහු ඉෂ්ට කරලා තිබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයෙක් විදිහට මේ වර්තමානයේ මේ AI තාක්ෂණය පාවිච්චි කරන දේවල් එක්ක බැලුවාම ඉතින් අපි පොඩ්ඩක් මේ වීඩියෝ එක බලලම මේ ශ්‍රී ලාංකිකයා එක්ක පොඩ්ඩක් අපි කතා කරමු මුලින්ම මේ වීඩියෝ එක බලලම. Please drive faster, bhaiya. Only 10 minutes left. I really can't miss this flight. Final boarding call for Air India Flight 182 to London. Welcome aboard. Ladies and gentlemen, welcome aboard this Air India flight. Please ensure your seatbelts are fastened. Please, just give me a chance. I can clear the formalities quickly. I can't miss this flight. Sorry, madam, boarding is closed. Okay, takeoff power set. We're losing altitude too fast. Falling. Mayday, mayday, mayday. ඔහුගේ නම කිව්වොත් මේ චතුර අනුරාධ. චතුර ලංකාවේ නෙමෙයි ඉන්නේ, ඇත්තටම සෞදි අරාබියේ තමයි ඔහුගේ රැකියාවේ නිරත වෙන්නේ. ඒ අතරතුර තමයි මේ ප්ලේන් වලට ආසෙහිඳ තමයි ඔහු මේ වීඩියෝ එක හදලා තියෙන්නේ කියලා තමයි මම දැනගත්තේ. ඉතින් වැඩි විස්තර චතුරගෙන්ම අහමු. චතුර කොහොමද මේ ප්ලේන් වලට ආසෙ හිතුනේ සහ කොහොමද මේක හදන්න හිතුනේ කියලා පොඩ්ඩක් ඔයාගෙන් අහන්න කැමතියි. මුලින්ම හැමෝටම ආයිබෝවන්. මේ තැන්කුවයි මාව මේ වැඩේට සම්බන්ධ කරගත්තට මේක ගැන අහන්න. මේක නැත්තටම ආසාවක් කියන්නේ ප්ලේන් ගැන ආසාව නම් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම තියෙනවා. ඒක ඉතින් මම හිතන ගොඩක් අය ප්ලේන් පිස්සුව තියෙනවා. ඒ කියන්නේ මං ඒ දවස්වල A level කරන කාලෙත් මං අර ගුවන්සර සංග්‍රහවට ආසයි. මේ ගුවන්සර සංග්‍රහව තිබිලි විරලා මං ඒක කියවල ගිහලා මම පයිලට් කෙනෙක් වෙන්න ආසාවට එක දවසක් ඉස්කෝලේ නිවාඩු දාලා ගිහින් ඇහුවත් එක්කලා මොනවද ඕන කරන්නේ වගේ. ඉතින් ඒ වගේ පිස්සුවක් තිබ්බේ. මේ කොමාරි මං හැබැයි දැන් වැඩ කරන තැන නම් ඒකට සම්බන්ධ දෙයක් නෙමෙයි. මේක IT සම්බන්ධ චතුර කම්පැනි ඔයාගේ එකක්. ගම්පලාත ඉස්කෝලේත් කියමු පොඩ්ඩක් නේ. ආයේ බං මේ ඉන්නෙන වාද්දුවේ මම ඉස්කෝලේ ගියේ නා වාද්දුව සෙන්ට්‍රල් කොලෙජ් එකට.
මම ඊට කලින් මගේ මුලින්ම O level කරන්න වෙනකන් ගියේ මහවද්දුව කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ මම ඇත්තටම තනියෙන්ම තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. IT සම්බන්ධ ඒවා, ෆොටෝග්‍රැෆි, ඒ ග්‍රැෆික් ඩිසයින් ඒ සම්බන්ධව ගොඩක් දේවල් තනියම තමයි ඉගෙන ගත්තේ. මම දැන් සෞදියට ඇවිල්ලා කරන්නේත් IT සම්බන්ධ ජොබ් එකක්. ඇත්තට මේක ඒවියේෂන් සම්බන්ධ නෙමෙයි. නමුත් ඒවියේෂන් පිස්සුව නම් තියෙනවා. ඇත්තටම දැන්ටත් මෙහෙදි පාරේ ප්ලේන් එකක් දැක්කොත් නවත්තලා හරි බලනවා. කොහොම හරි ඊට පස්සේ තමයි මගේ යාළුවෙක් මට කිව්වේ මේ සම්බන්ධව වීඩියෝ එකක් හදන්න කියලා. ක්‍රිෂාන් කියලා අයියා කෙනෙක් මේ එයා මේ මං වීඩියෝ හදනවා දැකලා කිව්වා මේ සම්බන්ධව හදන්න කියලා. හැබැයි ඇත්තටම ඊට කලින් මම අපේ ලංකාවේ සප්තකන්‍ය ගුවන්න්තුර ගැන වීඩියෝස් ටිකක් හදලා තිබ්බේ. ඇත්තටම ඒක තමයි දාන්න ගියේ. ඒකේ ක්ලිප්ස් ටික එහෙම්මම තිබ්බේ තමයි මේක මං හදන්න ගත්තේ. මොකද මේ දැන් ගොඩක් දෙනෙක් කතා කරනවා. ඒ හින්දා මං නිවුස් උත් බලලා, වීඩියෝ ක්ලිප්ස් බලලා, ඉමේජස් බලලා ඒ ටූල්ස් එකට උපරිම සාධාරණයක් කරා. මම හිතනවා දැන් හිතනවා මේ ඇත්තට මේකට සාධාරණ කරලායි කියලා. දැන් මේ ඒත් විතරක් කර තව මොනවා හරි උපරිම කරන්නත් පුළුවන් කියලා. මේ ඒ වුණාට ඒ තිබ්බ නොලෙජ් එකත් එක්ක ඇත්තට මම තනියෙන් ඉගෙන ගත්තේ ඒ ටූල් එක. ඒ හින්දා මම හිතනවා මොකක් හරි ඒකට සාධාරණයක් කරලාද කියලා. ඇත්තටම මම හිතන්නේ මේ චතුර සාධාරණයක් කරපු හින්දා තමයි මමත් ඔයාව සම්බන්ධ කරගත්තේ. විශේෂයෙන්ම අර මේ දවස්වල පොඩ්ඩක් මේ සමාජ මාධ්‍යවල අපි දකින්නවා මේ AI පාවිච්චි කරලා කරන පොඩි අප්සෙට් වැඩ ටිකකුත් තියෙනවා. ඉතින් ඒ අතරේ ඔයා මේ කරපු වැඩේ විශේෂයෙන්ම අර ඔයා කලින් කිව්වා වගේ ඔයා ආසාවෙන් හිටියා. ගොඩක් අය මේ ගුවන් සේවාව කිව්වම දන්නේ මේ පයිලට්ලා සහ ගුවන් සේවිකාවෝ තමයි මේකේ ඇත්තටම ඒ දෙක තමයි ප්‍රධාන කොටම දන්නේ. ඉතින් ඔයා පොඩි වෙනස් වැඩක් කරලා තියෙනවා. ඒ පැත්තට යන්න බැරි වුණත් මේ වෙන විදිහකින් ඔයා සම්බන්ධ වෙලා මේ ලස්සන වැඩක් ඊටාම අගය කරන්න ඕන ශ්‍රී ලාංකිකයෙක් විදිහට මේ වගේ දෙයක් කරපු එක මම හිතන්නේ අපේ මම කවදාවත් දැකලා නැහැ. මම මේ සිද්ධිය ගැන පොඩ්ඩක් ටච් එකේ හිටපු හින්දා මේ මම දැක්කා ඉන්දියාවෙන් මුලින් එකක් හදලා තියෙනවා. ඉතින් ඉන්දියාව වගේ රටවල් කියන්නේ මේ AI වල ඊටාම මහා පතාකේ යොදු විදිහට ඉන්නේ. ඉතින් ඒ අතරට එන්න ඔයා මේ කරපු වැඩේ ඊටාම අගය කරන්න ඕන. විශේෂයෙන්ම මම ඒකමයි ඔයාව සම්බන්ධ කරගත්තේ. නැත්නම් මම හිතනවා මේ අපෙන් මොන හරි සාධාරණයක් වෙන්න ඕනේ වගේ වටත් මේ ඔයා වගේ මේ වගේ වැඩ එන්කරේජ් කරන්න ඕන. මේ AI යහපත් පැත්තට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් මම අහන්න කැමති චතුරගෙන් මේ ගොඩක් අය අහලා තිබුණා මම දැක කමෙන්ට් කරලත් මේකට පාවිච්චි කරපු ටූල්ස් මොනවද ගොඩක් සමහර අය ආසත් ඇති ඉතින් දැනගන්න මොකද මේක අලුත් අත්දැකීමක් නේ චතුර මේ ඔව් මොකද ගොඩාක් වෙලාවට මේකේ වීඩියෝ හැදුනට දැන් ඔයා මේ කරපු වැඩෙත් එක්ක තමයි දැනගත්තේ ගොඩක් අය මෙහෙම ඒවත් කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඒකට ලොකු විශ්ජන්නේ. කොහොමද චතුර ඒක මේ උන විදිය චුට්ටක් අපිට කියන්නකෝ. ඇත්තටම අයියේ මේ Google View කියන එක ලොන්ච් කරේ මේගොල්ලෝ View 3 කියන එක ලොන්ච් කරේ මම හිතන්නේ දැන් මාසයක් වගේ වෙන්නේ. කොහොමද මම ටච් එකේ ඉදිය පොඩ්ඩක් ඔය ගැන IT පැත්තට ආසෙ හින්දා මේ හැබැයි ඒගොල්ලෝ ලොන්ච් කරාට ඇත්තටම මම ඉන්නේ සෞදි වලට ඒක ලොන්ච් කරේ නෑ. හැබැයි වාසනාවකට ලංකාවට මේ අයිට පුළුවන් වුණා. මම හිතන්නේ ඔය ලංකාවේ ගොඩක් කන්ටෙන්ට් දකින්න නැත්තේ මේ එහෙම හින්දා වෙන්නේ නැති. හැබැයි මෙහෙට තිබ්බේ නෑ. මම ඇත්තටම VPN යූස් කරලා තමයි මේ ඔය ටික ජෙනරේට් කරගත්තේ. ඉතින් ඒක ටිකක් අමාරු වැඩක්. VPN යූස් කරලා ජෙනරේට් කරන එක ටිකක් ස්ලෝ. හැබැයි මම මේ දැන් දැනගන්න වැඩි ටියුටෝරියල් එහෙම නැති හින්දා මම තමයි ප්‍රොම්ප්ට් සමහරක් ඒවා ජෙනරේට් කරලා ඇත්තටම කිව්වොත් ඔකට වීඩියෝස් මම හිතන්නේ ක්ලිප්ස් 80ක් විතර මම ජෙනරේට් කරන්න නැති. මට ඕන ක්ලිප්ස් ටික ආපු නැති හින්දා මම හිතන්නේ දවස් 5ක් විතර ජෙනරේට් කරා. ඕන ටික ජෙනරේට් කරලා ඉවරලා තමයි ওই ක්ලිප්ස් ටික හරියට පෙළගස්ස ගත්තේ. AI ෆිල්ම් මේකින් කියන ෆීල්ඩ් එකට ගොඩක් අය ආසයි කියන්නේ දැන් මම ඇත්තට මම ජෙනරේට් කරලා මේක දැම්මට පස්සේ තමයි ගොඩක් අය බලන්නේ කොහොමද මෙච්චර ලිමිට්ස් තියෙදි මේ වගේ ජෙනරේට් කරේ කියලා. ඇත්තට මාත් පොඩි ට්‍රික්ස් වගේ පාවිච්චි කරේ අර ඒ සීන් ටික ගන්න ඕන හින්දා. නැත්නම් ඇත්තටම මේ මෙයාලගේ ලිමිට්ස් තියෙන හින්දා ඔයගේ එක දිගට වීඩියෝස් ගන්න අමාරුයි. එකම කැරක්ටර් එක ගන්න මේ ෆ්‍රී දීලා තියෙන ෆ්‍රී ට්‍රයල් එකේදී අපිට ලොකු වැඩ ටිකක් කරගන්න බෑ. ඉතින් ඒ හින්දා මම අර පොඩි ට්‍රික්ස් ටිකක් පාවිච්චි කරලා තමයි මේක පාවිච්චි කරේ. මේ ඇත්තටම කිව්වොත් එහෙම ඕන කෙනෙක්ට Google View 3 එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලොකු දෙනුමක් එකට ඕනේ. ඇත්තට මාත් තාම ඉගෙන ගන්නවා. මේක මගේ තුන්වෙනි වීඩියෝ එක. ඕන කෙනෙක්ට දැන් හැබැයි ටියුටෝරියල් තියෙනවා Google YouTube එකේ. එහෙම නැත්නම් අපිට try කරන්න පුළුවන් දැන් ChatGPT වගේ ඒවා තියෙනවා. ඒකකින් prompt එකක් ලියා ගන්න පුළුවන්. මේගොල්ලෝ ඇත්තට මෙතනදී වෙන්නේ අර ටෙක්ස්ට් එකක් වීඩියෝ එකකට හරවන එක. අර ලොකු ප්‍රොඩක්ෂන් කොස්ට් එකක් නෑ. ප්‍රොඩක්ෂන් දෙයක් වෙන්නේ නෑ. අර බේසික් prompt ටික දැනගත්තා නම් සීන් ටික ජෙනරේට් කරගන්න පුළුවන් ඇත්තට. ඔව් මම හිතන්නේ අර ගොඩාක් අය ඒකට මම දැක්කේ ඉතින් පොසිටිව් කමෙන්ට්ස් තමයි තිබුණේ මේ ඔයා මේ කරපු වැඩේට ඉතින් පොසිටිව් විදිහට තමයි මමත් ඔයාව සම්බන්ධ කරගත්තේ සහ මේ ඔයා කියවුණා ඉස්සෙල්ලා මේ සප්තකන්‍යා සම්බන්ධයෙන් ඊට අවුරුදු
51කට විතර කලින් 1974 වුණු මේ සප්තකන්‍යා අනතුර සම්බන්ධයෙන්ුත් ඔයා මේ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා. ඒ ගැනත් චුට්ටක් කියන්නකෝ අපිට මොකක්ද ඒ කරන්න යන්නේ කියලා. ඔව් ඇත්තටම ඒකට තමයි මම මුලින්ම ජෙනරේට් කරේ. මට මොකෝ අර ප්ලේන් පිස්සුව තියෙන හින්දා ඒ පැත්ත තමයි මම බැලුවේ. මට එකපාර මතක් වුණේ ඒක. මේ ඒක ජෙනරේට් කරලා ඒක ඉවර කරන්න බැරුණා. මට මොකෝ ඒ ගැන හරියට නිවුස් ටික ඒ ගැන විස්තරේ මම දැනගත්තේ නැති හින්දා මම ඒක කරන්න ගියේ නෑ. ඒක හරියටම කෙනෙක්ට ෆීල් වෙන්න හදන්න ඕන හින්දා මම ඒ ගැන පොඩ්ඩක් ඒක තියලා තිබ්බා. ඒ ගැන දැනගෙනම විස්තරේ හදන්න ඕනේ කියලා. ඒ ලොකේෂන්, ඒ සිද්ධිය වුණේ කොහොමද, ටයිම්, ඒක වෙන විදිය ඒක පොඩ්ඩක් දැන් ඇත්තටම මොකක් හරි කරගන්න පුළුවන් කියලා දන්නවා. මේකට ඇවිල්ලා තියෙන ෆීඩ්බැක් එක්කයි මොකක් හරි දෙයක් ඒක උනන්දුවෙන් කරන්න තව පොඩ්ඩක් වැඩි වෙලා තියෙන්නේ. ඒකින්ද ඒක ඉස්සරහට හදන්න බලාපොරොත්තුවක් තියෙනවා තව හොඳට මීට වඩා. විශේෂයෙන්ම මේක ඊටාම ඛේදජනක අනතුරක්. මනුස්ස ජීවිත 270ක් විතර අපිට නැති වුණා අපේ රටේ නෝනත්. ඉතින් මිනිස්සු නිසා අපිටත් බොහොම දුක්බර සිද්ධියක්. හැබැයි ඉතින් මේ විදිහට හරි මේ ඒක ප්‍රතිනිර්මාණය කරගන්න ලැබීම ගැන ඔයා මේක පොඩ්ඩක් ධනාත්මකව මේ AI පාවිච්චි කිරීම ගැන දීපු මැසේජ් එක නම් ගොඩාක් වටිනවා චතුර. මේ අපේ කාලේ ඉතින් ඔයත් දකින්න ඇති මේ ගොඩාක් AI පාවිච්චි කරලා තියෙන ටිකක් විනාශකාරී වැඩ වෙන කාලෙක ඔයා මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන් කියලා පෙන්නවා. මම හිතනවා දැන් අපේ channel එකත් බලන ගොඩාක් තරුණ අය ඉන්නවා. ඉතින් ඔවුන්ටත් මම හිතනවා අවස්ථාවක් තියෙනවා ගුවන් අනතුරක්ම විතරක් නෙමෙයි. ඉතින් මේ හා සම්බන්ධ ඕන දෙයක් මේ ඔයා කියන ටූල් එක හා සම්බන්ධ වෙලා පාවිච්චි කරන්න පුළුවන් පොඩ්ඩක් ස්ටඩි කරොත් නේද මේ චතුර. මොකද ඔයාට කියන්න තියෙනවා ඔයා වගේම මේ වැඩේ ඉන්න අයට. අපෝ උපන්න කියන්නේ ඕන කෙනෙක්ට මේක පුළුවන්. ඇත්තටම මම දැන් ඉගෙනගෙන තියෙන නෝච වෙන පොඩි දෙයක් ඔයිට වඩා තියෙනවා ඉගෙන ගන්න. හැබැයි මාත් මේ ෆීල්ඩ් එක ගැන ලොකුවට දන්නේ නැහැ. ඇත්තටම මේ මම හිතන්නේ දැන් සතියක් දෙකක් ඇති ඕනනම් මේක ඉගෙනගෙන. මේ ඒ ඉගෙන ගත්ත දේවල් වලින් තමයි මේක හැදුවේ. ඒකින්ද මම හිතන්නේ ඕනම කෙනෙක්ට පුළුවන් මේ ටූල්ස් ඔක්කොම අර යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට හදලා තියෙන්නේ. දැන් ඇත්තටම YouTube එකේ කරන හැටි තියෙනවා. ඇත්තටම ChatGPT වගේ තියෙනවා. දන්න දේ වහගන්න පුළුවන්. ඒ හින්දා මම හිතන්නේ ඕනම කෙනෙක්ට පුළුවන් කරන්න. ඇත්තටම කො මටත් ඕන උනේ මේ වගේ කන්ටෙන්ට් ටික පොඩි ෂෝට් ෆිල්ම්ස් පැත්තට එන්න. ඇත්තට මට ෆොටෝග්‍රැෆි පැත්තෙන් එහෙම ආසාවක් ලොකුට තිබෙත් නෑ. හැබැයි දැන් මේ AI tool ආවට පස්සේ මට හිතුණා සෑහෙන දෙයක් කරන්න පුළුවන් කියලා. ඇත්තට මාත් දැක්කා ලංකාවේ සෑහෙන කන්ටෙන්ට් විහිළු කන්ටෙන්ට් හැදෙනවා. මට ඕන උන්නේ මට උනේ පොඩ්ඩක් ඊට වඩා දෙයක් කරන්න. ඇත්තට මේක මම හිතන්නේ මේ තුන්වෙනි වීඩියෝ එක මම ඊට කලින් අර මූවි ට්‍රේල් එකක් වගේක් හැදුවා. ඊට පස්සේ සුනාමිය ගැන වීඩියෝ එකක් හැදුවා. ඊට පස්සේ තමයි ඇත්තට මේක හැදුවේ. තාම මම ලොකු වීඩියෝ ප්‍රමාණයක් හදලත් නැහැ. මාත් තාම ඉගෙනගෙන තමයි මේක කරගෙන යන්නේ. මම හිතන්නේ ඕන කෙනෙක්ට ඇත්තටම කොහොත් මේක හදන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නෙමෙයි. අර මේ අනේ චතුර මතක් කරන්නත් ඕන මම ඔයාගේ වීඩියෝ එක දැක්කේ බ්‍රෝ කියන පිටුවෙන් ලංකාවේ ජනප්‍රිය පිටුවක් මේ වගේ ටිකක් වැදගත් තොරතුරු ෂෙයා වෙන පිටුවක්. ඉතින් මම ඒකෙන් දැකලා බ්‍රෝ පේජ් එකේ ඔයාව ටැග් කරලා තිබුණා. ඉතින් ඒකෙන් තමයි මම ඔයාව සම්බන්ධ කරගත්තේ. ඔයා ලංකාවේ මට thank you කරන්න ඕනේ ඒගොල්ලන්ට මේ මොකද නැත්තම් ඇත්තට මම මැසේජ් දාලා හැමෝටම ෂෙයා කරන්න කිව්වෙත් නෑ අයියේ. මොකද මේ මම හැදුවට පස්සේ මුලින්ම මේකට ලොකුවට views ගිහිල්ලා තිබ්බේ නෑ. ඊට පස්සේ මම දැන් යාළුවෝ ෂෙයා කරලා කොහොම හරි මේක ගිහිල්ලා තිබ්බා. මටත් හිතා ගන්න මේක කොහොමද ගියේ කියලා. හැබැයි මම හිතනවා අර මං උන මහන්සියට ඒකේ ප්‍රතිඵලය හම්බුණා. මොකද මේකට දවස් 5ක් විතර ගියා. වීඩියෝ ක්ලිප්ස් මම හිතන්නේ අර ෆ්‍රී දෙන්නේ මෙයාලා ක්ලිප්ස් 3ක් හින්දා එහෙම ක්ලිප්ස් එකතු කර කර තමයි මම ඕක හැදුවේ. මේ ඒකට මම හිතන්නේ සාධාරණයක් හම්බුණා. ඇත්තටම ඔයා මේ සිද්ධියටත් වැඩිය සාධාරණයක් සමාජයට කරා මේ වගේ දේවල් මේකෙන් කරන්න පුළුවන් කියලා. මොකද අර සමහර වෙලාවට ඔයා කොච්චර ෂෝට් ෆිල්ම්ස් හදුවත් මිනිස්සු බලන එකක් නැහැ. මේ සිද්ධිය මුළු ලෝකෙම බලාගෙන හිටියනේ. ඉතින් මේ ක්‍රෑෂ් එක ගැන මිනිස්සු විස්තර හෙව්වා, ආටිකල්ස් ලිව්වා. දැන් ඒවියේෂන් ගැන දන්නේ නැති අය පවත් මේ ගුවන් සේවාව ගැන දන්නේ නැති අය පවා මේක ගැන ගොඩක් හෙව්වා. මොකද මේක මහා විශාල අනතුරක් නිසා. ඉතින් මම හිතනවා ඔයා ඊටාම මේ අර ටැක්ටිකලි මේක පාවිච්චි කරා මේ ටයිම් එක මේ වගේ වැදගත් වැඩකට පාවිච්චි කිරීම ගැන මම ඔයාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මොනවද ඔයා මේ වෙද්දී රැකියාව කරමින් ඉන්නේ සෞදි අරාබියේ කිව්වා. ඉතින් ඔයා මේ සම්බන්ධයෙන් මේ ශාස්ත්‍රයත් එක්කමද වැඩ කරමින් ඉන්නේ? මොනවද ඉස්සරහා ප්ලෑන්ස් කියලාත් පොඩ්ඩක් කියන්න. ඉතින් බලන අය ආසෙ වෙයි ඔයාගේ විස්තර දැනගන්න. ඔව් ඇත්තටමයි මම ෆොටෝග්‍රැෆි ග්‍රැෆික් ඩිසයින් පැත්තේ ඒ පැත්ත තමයි මම කරගෙන ගියේ. ඊට අමතරව පොඩි IT බිස්නස් එකක් කරගෙන යනවා. ඇත්තටම දැන් මට හිතුණා මේවත් එක්ක යූස් කරද්දී මේ ජෙනරේටිව් AI කියන අලුත් දෙයක්නේ. ඒකෙද මේකම ෆලෝ කරන පොඩි කම්පැනි එකක් වගේ පටන් ගන්නත් අදවසක් තියෙනවා.
මේ ඊට අමතරව මේ දැන් ෂෝට් AI ෆිල්ම් කියන එක මේක අලුත්නේ. මේකත් ෆලෝ කරන ගමන් මේ වගේ පොඩි ක්ලිප්ස් හදලා ඒකෙන් පොඩි එක්ස්පීරියන්ස් එකක් අරගෙන ඉවිල්ලා මේ හා සම්බන්ධ පොඩි බිස්නස් එකක් පටන් ගන්නත්. මම හිතනවා මේකට ඉස්සරහට ලොකු ඊට ගඩක් තියෙයි. මොකෝ මේක සෑහෙන ඉක්මනින් දියුණු වෙනවා. ඒ වගේම මම හිතනවා මේක හොඳ පැත්ත නරක පැත්ත දෙපැත්තම තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයි ලෝකේ හැමදේම හොඳ නරක තියෙනවා. ඉතින් මගේ පැත්ත මම බලනවා මං ඉන්න කාලේ හිතුවද මේකෙන් හොඳ දේවල් ටිකක් කරන්න. මම එතකොට කාට හරි ඒක ගන්න පුළුවන් මෙහෙම දේවල් වෙනවා කියලා අදහසක් හරි ගන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එක උනත් මං හිතනවා ගොඩක් දෙනෙක්ට අයිඩියා එකක් ගන්න පුළුවන් ඇති. ඒ කියන්නේ මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා මේ වගේ. ඒ හින්දා දැන් මට බැරුණත් මම හිතනවා දැන් හරි දැන් මැසේජ් එක ගිහිල්ලා තියෙන්නේ මට ඕන එක. මොකෝ හැම දෙයක්ම උපරිම අල්ලගන්න අමාරුයි. මොකෝ එක එක දේවල් එනවා. ඒ හින්දා මං හිතනවා ඉස්සරහටත් මේ වගේ අතන ගුවන් අනතුරු ගැන නෙමෙයි. මම හිතනවා ඉස්සරහට විවිධ ෂෝට් ෆිල්ම්ස් සහ තව පොඩ්ඩක් ඉස්සරහට අරගෙන මං ඇත්තටම තාමත් ඉගෙන ගන්නවා. මේ ටූල්ස් එනවා දවසින් දවස දියුණු වෙනවා. ඒ හින්දා ඒව ඉගෙනගෙන මොනවා හරි තව අලුත් දේවල් ටිකක් කරන්න. ඇත්තටම ආසයි අලුත් දේවල් කරන්න. මේ ඒ හින්දා ඉතින් මේ ටූල්ස් ගොඩක් වටිනවා. ඒ හින්දා මේවත් එක්ක පොඩ්ඩක් ඉන්න තමයි කල්පනාව. ඔයාගේ මුලින් කියවුණා මේ අර ඔයා ඒවියේෂන් වලට ආස හිතුනේ ඉස්කෝලේ යන කාලේ ගුවන්සර සංගරාව කියවලා කියලා. ඉතින් ගුවන්සරත් එක්ක මටත් බොහොම සමීප සම්බන්ධයක් තියෙනවා. මම සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවය කරද්දී අපි තමයි ওই concept එක දැම්මේ මේ මෙහෙම සිංහල මාධ්‍යයෙන් මැගසින් එකක් ඕනේ ගමේ අයට බලන්න කොළඹින් බැහැර අයට මේක කියවන්න සිංහල මාධ්‍යයෙන් කියලා. ඉතින් ගොඩාක් සන්තෝෂයි ඔයා ඒක කියවලා ඔව් ඔය ඇත්තටම මෙහෙම හම්බවීම ගැන මාර සතුටුයි. මේ ඒ වගේ අර ආකර්ෂණීය උණු කෙනෙක් මේක ඉතාම සතුටුයි. ඉතින් ඔයා මේ අපි හම්බෙන්නේ අද හම්බුනේ. ඉතින් ඔයාගෙන් කියුණා මට පුදුම සතුටක් ආවා. ඒ කරපු වැඩේ ප්‍රතිඵලයක් තියෙනවා. මේ සංගරාවට කොච්චර ආසද කිව්වොත් මම කියවන්නේ විජය සහ ඕක විතරයි. මේ ඉස්කෝලේ ලයිබ්‍රරි එකට ගියොත් එහෙනම් වැඩියෙන්ම ගුවන්සාර තමයි ටාගට් කරන්නේ. ඒකත් වැඩියෙන්ම එන්නේත් නෑ ඒක. එනකන් සෑහෙන්න බලන් ඉන්න පත්තරයක් තමයි මේ සංගරාවක් තමයි ගුවන්සාරේ. ඔව් ත්‍රයිමාසිකව ගහලා ලංකාවේ සියලුම A level ඉස්කෝල වලට නොමිලේ බෙදලා හරියා. ඒකට මම මේ වෙලාව අවස්ථාවක් කරනවා සිවිල් ගුවන් සේවා අධිකාරියට ස්තුති කරන්න. ඒ ෆන්ඩ්ස් යොදවලා සහ තාමත් ඒක කරගෙන යනවා අපේ මිත්‍රයා නිලන්ද තෙන්නකෝන් තමයි ඒක කරන්නේ. මේ වගේ තරුණයෝ ඉතින් ඒ වගේ දේවලුත් බලලා ඉතින් මේකට ආස වෙලා තියෙනවා කියලා ඉතින් ගොඩක් සතුටුයි දැනගන්න ලැබීම. ඉතින් විතර මොනවාද අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ ඔයාට මොන හරි මැසේජ් එකක් දෙන්න තියෙනවද? මොකද මේක බලන් ඉන්නේ ගොඩාක් මේ ඒවට ආස තරුණ අය. ඇත්තටම ඒවියේෂන් කියන්නේ ඒක නම් මම හිතනවා ගොඩක් පිළිගැනෙන්න තියෙන පිස්සුවක් තමයි. ඇත්තටම මම කිව්වෙත් නෑ කලින් මම ඒ දවස්වල මම ඉන්ටර්නෙට් එකේ සල්ලි හොයන කාලෙත් ඇත්තටම මම ඒ සල්ලි වලින් මුලින්ම කරේ ඩ්‍රෝන් ගෙන ආපු එක. ප්ලේන් ගෙන ආපු එක. ඕවම තමයි කරේ. අර eBay එකේ ඒ දවස්වල ගෙන්නන්න පුළුවන්. ඒ තරම් පිස්සුවක් මට තිබ්බේ. මට මේක මගේ ෆිල්ම් එක ගැන කතා කරනවට වඩා මේ ගැන කතා කරන්න හම්බුනේ ලොකු දෙයක්. මොකද මම ප්ලේන් ෆිස් එකේ ඉඳලා මේ සෑහෙන එකට වියදම් කරා ඒ දවස්වල. වියදම් කරා කියන්නේ ආසින්ද මේ ගොඩ try කරා ප්ලේන් හැදුවා. උඩ ගියේ නැහැ නමුත් හැදුවා. මේ ඒ වගේ පිස්සුවක් තිබ්බේ. ෆිල්ම් AI ෆිල්ම්ස් ගැන කතා කරද්දී මම හිතනවා ඉස්සරහට මේක හොඳ දෙයකට යූස් කරනවා නම් හොඳයි ඇත්තටම. මම හිතනවා දැන් මේකෙන් මට ඕන මැසේජ් එක ගිහිල්ලා තියෙන්නේ. ගොඩක් දෙනෙක් දැන් try කරයි මේ වගේ හදන්න. ඇත්තටම හොඳ දෙයක් වෙයි කියලා මම හිතනවා ලංකාවේ. මේ වගේ සිදුවීම් තියෙනවා. ඇත්ත සිදුවීම් ලංකාවේ ගොඩක් තියෙනවා. වෙච්ච දේවල් ඒ කියන්නේ ගුවන් සම්බන්ධව නෙමෙයි වෙන ගොඩක් දේවල්. ඉතින් මම හිතනවා හොඳ දෙයක් වෙයි කියලා ඉස්සරහට මේක. ඉතින් චතුර අනුරාධට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ අනේ මගේ කෙටි දැනුම් දීමත් එක්ක මාත් එක්ක සම්බන්ධ වුණ එක ගැන. ඉතින් චතුර අවසන් වශයෙන් මම කියන්නේ මේ ගොඩක් සන්තෝෂයි ඔයා වගේ කෙනෙක් හඳුනා ගන්න ලැබීම සහ ඔයා කරපු වැඩේට අගය කිරීමක් කරන්න ලැබුණ එක ගැන මම ගොඩාක් සන්තෝෂයි. මොකද ඇත්තටම ප්ලේන් පිස්සුවක් නැත්තම් මේ වගේ වැඩක් කරන්නත් බෑ. ඉතින් මම ඒත් ප්ලේන් පිස්සුවක් නැත්තම් මේක කරන්න බැරි වෙන්න ඕනේ. මම ඒකයි ඒවව සම්බන්ධ කරගත්තේ. දැන් මම දැනගත්තා මේක කරන්න හේතුව මොකද කියලා. පොඩ පිස්සෙක් එක්ක කියලා. ආයි දැන් දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඔයාට අර සෑහෙන පිස්සුවක් තිබිලා තියෙනවා ඒ කාලේ. ඉතින් ස්තුතියි චතුර අපි හම්බෙමු. මං ප්‍රාර්ථනා කරනවා සප්තකන්‍යානතුරත් යලි ප්‍රතිනිර්මාණය කරන්න ඔයාට ඉතාම මීටත් වැඩිය සාර්ථක අවස්ථාව ලැබෙන්න කියලා. ඉතින් මම හිතනවා ඔයාගේ සහයෝගය හම්බෙයි කියලා. අනිවාර්යෙන් ඕන වෙලාවක කතා කරන්න. බොහොම ස්තුතියි නම් මම මේ රෑ වෙලාව සම්බන්ධ කරගන්නේ සුබ රාත්‍රියක්. අපි හම්බෙමු. සුබ රාත්‍රියක්. හරි. හරි.